කෙන්ගෝ 13 වෙනි පේපර් එක. මේ අපි දැන් මේ දන්නේම නැත්නම් MCQ කීයක් කරලා තියෙනවද? 12ක් මේ 13 වෙනි එක. මේක උදේ ප්‍රශ්න ටික සේරම දීලා තියෙන වෙනස් ක්‍රමයකට මේ පළවෙනි ප්‍රශ්නේ යුනිට් 2 වලට අදාළ පළවෙනි ප්‍රශ්නේ අර 1 2 3 4 5 මුලින්ම දෙනවනේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න දෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ක්‍රමයට දෙන්නේ. උදාහරණයක් දෙන්න ක්‍රමය. එක්කෝ සත්‍ය අසත්‍ය කියලා ලියන්න දෙන්න. කලින් අපි මොල්ලේ කරන්නේ සත්‍යද අසත්‍යද කියලා ලියන්න දෙන්න. අනිත් එක දෙනවා මේ වැඩි වෙන පිළිවෙල ලියන්න කියලා එකක් දෙනවා. ඔයාලා දීලා මෙන්න මේක අපි ගමු ලිතියම් ධන මැග්නීසියම් ධන දෙක ඇලුමිනියම් ධන තුන කියලා මේකේ වැඩි වෙන පිළිවෙල අනේ වැඩි වෙන පිළිවෙල කරලා අඩු වෙන පිළිවෙල කරලා ලියන්න දෙනවා. අනිත් එක තියෙනවා වැඩිම හරි අඩු වෙන තෝරන්නේ කියලා. අනිත් එක තියෙන සත්‍යද අසත්‍යද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්න 5 හැබැයි මේකට ගොඩක් අයට ලකුණු අඩුයි. ඒක ගොඩක් වරද්දන එකක්. සාමාන්‍යයෙන් කන 6කට තියෙනවා 30ක් මේ වගේ ලකුණු 30ක් විතර හම් වෙන එකක්. බලමු. පළවෙනි එක HCl ජලයේ HF4න් වැඩිම තාපාංකයේ ඇත්තේ කුමකටද? අන්න හොඳ ප්‍රශ්නයක්. HCl අනේ HCl ජලය HF මෙයාගේ තියෙන මොන බං? හයිඩ්‍රජන් බන්ධන. තවද ඉස්සෙල් තිබ්බ HCl කියන ලෝ එකක් තිබ්බා. ඒකේ බලනකොට මෙයාගේ වැඩි මෙයාගේ මෙතන තිබ්බම සාමාන්‍යයෙන් ජලයේ තාපාංකය කියන. මෙයා සත්‍යයෙන් ජලයේ තාපාංකය 100යි මෙසෙන්ටිගේ ඉතිප දැන් ලියාගන්න. යන්නේ ලියාගන්න එක නෙමෙයි වැදගත්. හයිඩ්‍රජන් බන්ධන බව වැඩි. එතන හයිඩ්‍රජන් බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩි එච්ච. නාගේ 85ක් විතර සෙකින් ඇයි. එයා බලන්න වායු එතන sodium chloride sodium K මේකෙන් අහනවා අයනික ලක්ෂණ හරි මේ දෙකේ මේක මොකක්ද? මොකද වෙන්නේ? අගයන් ටික බලන්න එකක් කියන්නේ. මේ දෙකෙන් වැඩි NF සෝඩියම් ක්ලෝරයිඩ් වලින් වැඩි මොකක්ද? මේ ලක්ෂණ වැඩි මොකක්ද? මේ දෙකෙන් වැඩි එකක් ගත්තොත් මොකද? NF සෝඩියම් ක්ලෝරයිඩ්. මේ දෙකේ දැන් තේරෙන්නේ බලාගත්ත ඇති සෝඩියම් එකයි සෝඩියම් අපේ වාට මේ ටිකෙන් අද ගන්න පුළුවන් නේ අන්තිම කැටයනේ පොඩි වෙලා ණයනේ විශාල මෙන්න මේක තියෙනවා මෙන්න මේ සංකල්පේ 1යි 2යි ගන්නකොට දෙකේ අයනික ලක්ෂණ වැඩි වෙනවද එහෙම කියලා මතකේ ඒවල මෙයාගේ සෝඩියම් එකයි සෝඩියම් ක්ලෝරයිඩ් එකත් මගේ එන්නේ අංගත්තන කැටයනේ මෙහෙම F- මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තා නම් නිකන් ගත්තේ. ක්ලෝරින් ගත්තා නම් මේක ටිකක් ලොකුයි. එහෙනම් මෙයාගේ අයනික ලක්ෂණ වැඩි. එතන අවුලක් නැහැ. ඒ මොයි ගත්තා නම් මොකක්ද? මේ සෝඩියම් මෙයා නියතයිනේ. F කියන එක නියතයිනේ. අනේ F නියතයි. ඇනයනේ නියතයි. කැටයනේ මොකක්ද වැඩි? සෝඩියම් ගතයි ඒ ධනයි ගත්තම මෙහා වැඩි. මේ පැත්තට මොකක්ද තියෙන්නේ?
මේ පැත්තට යනකොට කැවිකාරක බලය මොකක්ද මේ? කැවිකාරක බලය අඩු වෙනවා. අයිනික ලක්ෂණ කොයි ගන්න දාගන්න. ඒනේ පුතේ. මාගෙට නේ උත්තර නෙමෙයි. මේ අවශ්‍ය දේවල් හරියට ලකුණු කරගන්න. ඒක තේරෙනවා මම මේකේ පොඩි එකක් දාන්න. මාගෙට නෙමෙයි. ඊළඟට දානවා මොකද්ද තුන්වෙනි එක. මේක මේ සැරේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 50 අපි ගන්නෙ NXT and NFT NCLT මේකේ වැඩි එක මොකක්ද? මෙයා මොකද? මෙයාගේ අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙයා උඩට ඔක්කොම NFT වල මොකද්ද උනේ? මෙයා යනවා ඒ අනිත් එකේ මේකේ ඒ වගේ වෙන්නේ. මේ වෙනවා මේක අදින එක අච්චර නෑ. එතකොට අපිට සංසන්දනයක් හිතා ගන්න බෑ. වැඩි එක මොකද්ද? ඉන්නේ. ඊළඟට බලන්න මේ ඉන්ද්‍රයන් ඉස්සන්නනේ ගන්නේ. ඒක ටැක්ස් එකක් කියනවා වැඩි. අයි සිද්ධිය සන්නෑනේ කරන්නේ නැහැ. මොනවද පුතේ සිලිකන් ඩයොක්සයිඩ් වල තියෙන වර්තමාන තියෙන්නේ? සිලිකන් ඩයොක්සයිඩ් කියන විෂම පරමාණු. ඒ කියන්නේ දැලිස සිලිකන් ඔක්සිජන් වෙන්නේ විෂම පරමාණු. එතකොට මේ ගන්න වල තියෙන්නේ මොනවද? සම්පරමාණු. අයිස් වල තියෙන්නේ මොකද? අණුකනේ අණුක ජාල තියෙන්නේ දැවියක්. ඊට පස්සේ මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් යන අතරේ වැඩිම පළමු කියලා ගන්න නැත්නම් නැහැ නේ මොකක් නැහැ නේ පළමු කෙනෙක් ශක්තිය වැඩි. මොකද වැඩිම එක සිලිකන් නේ මේකේ මැග්නීසියම් එන වෙනස් වෙන ඇලුමිනියම් සිලිකන් තමයි වැඩි. ඊට පස්සේ ආනවා SO3 ප්‍රමාණය එතන වැඩි වෙනවා SO3 නමෙම අන්නේ SO3 ඊළඟ මේ SO2 මොනවද මේක ගන්නේ ඉදිරින්තාවේ මේ අල්ලේ ඉදිරින්තාවේ ගන්නේ මොනවාද පළවෙනි එක මොකද්ද මොහොන්කරණය එක ආරෝපණය ඊළඟ එක ඔක්සිකරණ අංකය 4 මොනවද ඉදිරින්තාව වැඩි කරනවා මෙතන මොකද බලන්න මොලේ බලන්න මේවා බලන්න මොකද වැඩි ඈ මොකද වැඩි කියනකො ඈ දැන් මෙයාගේ මොන් කරන්නේ මොකද පළවෙනි එක මොන් කරන්නේ නැහැ මෙයාගේ මොනවද තියෙන්නේ SP2 මෙයාගේ SP එනම් මොකද කරේ දැන් කරන්නේ හරි ඊළඟට SP වල මොකද අන්ලොක්සික නම් කියේ මේකේ ආරෝපණය සමානයි බලන්න දෙන්නේ මෙයාගේ ධන 6යි මෙයාගේ ධන
වැඩි. වෙන SO2 වැඩි. අනේ SO2 වැඩි SO2 මෙයාගේ වැඩි. ඔයාලට පේන මේ වාගෙට කියලා වැඩක් දැන් නැහැ. යුනිට් 2 කියන එකේ රසායනික ගණනය කිරීම පටන් ගන්නයි කියලා අපි දැම්මට මේක කොච්චර කරේ අනිවාර්යයෙන්ම ගාල්ලේ කොහේ ක්ලාස් එකකට වඩා ඔයාලට දැන් නිකන් කතා කරලා බලන්න කොහොමද කියලා ඔයාලට වැඩි. ඒක අනිවාර්යයෙන් 100% ෂුවර්. ඒකේ හේතුව මේ වෙන හේතුවක් ඉන්න නෙවෙයි අපේ ඉන්නේ පොඩි ගානේ. දැන් මෙතන මෙහෙම වුණා නම් මෙතන 500ක් කියලා මම එතකොට මේකේ ඉන්න විද්‍යුයේ මට්ටමය තියෙනවානේ. ඇත්තටම මට්ටමය ක්ලාස් එකට. අනේ නෑ මේක යනවා නැන්නේ. මේ ඒකින්ද වැඩ ගන්න පුළුවන් අය තමයි කියලා ඉන්නේ. ඊට පස්සේ උදේ හතද ක්ලෝරින් නයිට්‍රජන් S4 වැඩිම පළමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය ධනාත්මකයක් වඩනවා. මොකද මේ ක්ලෝරින් නයිට්‍රජන් S4 පළමු ඉලෙක්ට්‍රෝන ශක්තිය ලබා ගැනීමේ අගේ ධනාත්මකයක්. මොකද වෙන්නේ මේ දාලේ මොකද වෙන්නේ මොකද ධනාත්මකයක් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න ලේසි නම් ඉන්නේ අතර ඉන්න. ඒකෙන් මේක ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය නෙවෙයි. එතන නිකන් ලියා ගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට කැමති මොන කාණ්ඩ ඉලෙක්ට්‍රෝන වැඩිම ගන්න කැමති 17. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට කැමති 17 කාණ්ඩේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය මොනවද වෙන්නේ? විනාඩියක් වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අකමැති ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අකමැති ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අකමැති ධනේවා මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අකමැති සාය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම මේ ඔයාලා හදන්නේ ඉනිට්ටු ඕන ප්‍රශ්නයක් ඇහුවොත් සුපිරියර් මුත්තල් දෙන්න පුළුවන් ඉන්නේ. මොකද උත්තරේ? හරි. දැන් ඔයාලට සමහරවිට ඔය තියරි එකේ විද්‍යාර්ථ උගන්වනකොට විශ්ේම මෙතන බලා ගන්න නැහැ කියන්නේ. නයිට්‍රජන් තමයි ස්ටයිල් ඊළඟ CH4 CH4 Cl විද්‍යුත්තාවයේ උපනිමේ CH4 තියෙනවා ඊළඟට C4 CL4 තියෙනවා CCl4 තියෙනවා මොකද කියන්නේ එයා මේ ඔක්කොම මූව් කරන මොනවද මොනිපාරි මතේ මොකද්ද ඔක්සිජන් මූව් කරන්නේ මේ මූව් කරන හැම එකෙම sp3 sp3 සමානයි ඔක්සිජන් නම් මෙයාගේ කාබන් වලට මොකද මෙයාගේ විද්‍යුත්තා වැඩි එතන දින අතර මෙතන මෙයාගේ තන මෙයා ඔක්කොම මේක අදිනවනේ දැන් මොකද කරන්නේ දැන් ඔය පළවෙනි එක බලුවා ආරෝපණය නැහැ ඔක්සිජන් නැකේ බලුවා ඊළඟට වැඩිකම මොකක්ද දැන් බලන්න මෙයා නැහැ මෙයා කොහොමද එන්න බෑ දැන් වැඩිකම ගන්න CF අඩුම CF වැඩිම CF ඊළඟ CCF ඊළඟට C
දැන් ඔයාලට පේනවනේ මෙහෙම ප්‍රශ්න කරනකොට උරු වෙනවනේ. දැන් ඇත්තට අපි දැන් අපි තියරි කරන්නේ එහෙමද මම ප්‍රෙෂර් එකක් නැහැ නේ කිසිම මේ. මේක කරන්නේ නැහැ. මොකද හේතුව ටැබ්ලට් එක දෙනකොට ඇරෙන්න දෙනවා. අය ටැබ්ලට් පේපර් එක දෙනකොට ඇරෙන්න දෙනවා. අය ජීවිතේ අපි ඒකට ඇරෙන්නේ නැතුව ඉන්නවා. මේ ඇක්ටිවිෂන් කියන්නේ අපි යන්නත් නැහැ. සෝඩියම් ධන, මැග්නීසියම් ධන දෙක, ඇලුමිනියම් ධන තුන. බලන්න පුතේ මෙයාගේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගාන කීයද මේ ඔක්කොම 10. 10. ඒතරේ අලුම එක බලන්න. ඇලුමිනියම් නේ. ඇලුමිනියම් ධන තුන. බන්ධන දිග කරන්නේ බන්ධන දිග බැලුවම තියෙනවා කාබන් ඩයොක්සයිඩ් ඊළඟට කාබනේට් ඊළඟට තියෙනවා CO. CO වල මොනවද වෙන්නේ? අපරාධ දැන් මේක ඉඳලා ගියා මේ දැන් වලද කාස් එකේ මම මගදී ඇරියා. ඉතින් ඇවිල්ලා කිව්වා යටි කියලා මේ ගණන් ටිකනේ අත නොගන්න. මිස්සු. මෙතන කාබන් මොනොක්සයිඩ් බන්ධනය මේ කාබන් ඩයොක්සයිඩ්. මෙයා ඩබල් බොන්ඩ් මෙතන කොහොමද බන්ධන ටිකේ ඉන්නේ මෙයාගේ. මාගේ දෙන්නේ මෙතන නෙන්න. අපේකද මෙයාගේ මෙතන තියෙන සිග්මා ධන 5. මෙතන සිග්මා ධන 2.5. මෙතන ඔක්සිජන් ගත ධනාරෝපණය කාබන් මත ඍණාරෝපණය ස්ථායි. මෙයාගේ කාබන් මත ඔක්සිජන් අයි මෙයාගේ එහෙම විද්‍යුතින පරමාණු මත ධනාරෝපණය ස්ථායි අස්ථායි. 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 එතකොට මෙයා මෙහෙමුනේ. අස්ථකේ සම්පූර්ණ කරගන්න. දැන් මෙතන බන්ධන අගේ මොකක්ද වෙන්නේ? මම කියන්නේ නාගේ නේකුත් මේ කල්ල උඩ වෙන්න. මෙතන අපි මේ සංකේත මොහොමෙන්ද නම් මෙයාගේ මේ මෙතන මෙතන ඍණ දෙකේවා ඍණ දෙක මෙතන තුනයි. මෙතන සිග්මා බන්ධනේ පයි එක තුනකට සිග්මා ධන එතකොට බන්ධන දෙක අඩු වෙනවා. කාබන් මොනොක්සයිඩ් අපි මේකේ බන්ධන දෙක කියලා කියනවා. කොට්ටෝඩ් රේඩියයි කියනවා. චිත්ත බන්ධනේ කියනවා නම් කීයද? 1යි. මේ වගේ එකකදී කොට්ටෝඩේ කියන්නේ ඉරිකැලි 4යි බෙදනවා 3යි 1.3යි. මෙතන කොට්ටෝඩේ බන්ධන පෙළ 3යි බන්ධන පෙළයි බන්ධන ටික අතර තියෙන්නේ දෝල සම්බන්ධතාව. රතන උත්තරේ බලන්න කීයද කියලා. මොකද කාබන් මොනොක්සයිඩ්. ඊට පස්සේ ද්‍රවණශීලතාවය වැඩි එකක් තියෙනවා. O2 H2 Cl ද්‍රවණශීලතාවය වැඩි වෙනවා. විශාලත්වයේ වැඩි මේකනේ. එයාගේ විශාලත්වයේ වැඩි මේකේ විශාලත්වයේ වැඩි මේකේ ද්‍රවණශීලතාවය වැඩි. ඒක කියන්නේ නැනයිනේ විශාලත්වය වැඩි නම් ද්‍රවණශීලතාවය වැඩි. ඒක අපි කොයින් පුතාලා. ඊට පස්සේ ලිතියම් ධන පොටෑසියම් වල ද්‍රවීකාරක බලය මොනවද? උදාමකේ ද්‍රවීකාරක බල ලිතියම් සෝඩියම් මේ අරේ මෙහෙම වෙනවා. අනේ සෝඩියම් ධන අරේ වැඩි වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ අරේ නැතද? ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ආරෝපණය සමානයි. මේ ක්ලියර් දුන්නේ නේද? දෙවනාන්දේ 15ට මේක තුන්වෙනි සැරේට. එහෙම ඒක තමයි උඩ කරන්නේ. ඊයන්න දෙවන කාණ්ඩේ 15ට වැඩි වෙනවා. ඒ කාබනේ ඊළඟට 14 යනවා
සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් වල දෙවන අයනීකරණ ශක්තිය වැඩි. දෙවන අයනීකරණ ශක්තිය වැඩි මොන කාණ්ඩයේද? එතන උත්තරේ සෝඩියම්. එතන යන දෙවන අයනීකරණ ශක්තිය පළවෙනි කාණ්ඩයේ මූලකයන් වල වැඩි වෙනවා. ඊළඟට මේ හීලියම් නයිට්‍රජන් නියෝන් කාබන් මොනොක්සයිඩ් අතරින් ඉහළම තාපාංකය ඇත්තේ මොකටද? මේ 2024 ප්‍රශ්නේ. හීලියම් නයිට්‍රජන් නියෝන් මේ සේරම සමානයි බිඳුව. ඉතින් මේක 2024 පළවෙනි කාබන් මොනොක්සයිඩ් mati මේ සමානයි බිඳුව. එයාගේ තාපාංකය. මේක වෙනස් වෙන විදිය ඊළඟට හීලියම් වලට වඩා නියෝන් වල වැඩි, නියෝන් වලට වඩා නයිට්‍රජන් වල වැඩි, ඊට වඩා කාබන්. ඊළඟ දාලා තියෙන SFO කියන ගණ ICNP ඉලෙක්ට්‍රෝනික ජාමිති තත්ත්වයන්නේ මොකද? F2 යාගේ CA F1 මෙයා බලන්න 1 2 4 ලෝඩින් 17 වෙනි කාණ්ඩේ 7ක් තියෙනවා එන 6යි වෙන්නේ. දැන් දාන මෙතන දාන්න. හරි ස්තරීය ඉලෙක්ට්‍රොනික ජාමිති කියන්නේ එකසරත් එක්ක හැදේ. ඊළඟ ක්ලෝරින් සල්ෆර් ක්ලෝරින් අතර පළමු අයනීකරණ අඩුම පළවෙනි අයනීකරණ ශක්තිය ක්ලෝරින් සල්ෆර් ක්ලෝරින් අතරින් අඩු පළවෙනි අයනීකරණ අඩුමයිනිකන ශක්තිය බලනවා ඉස්සේ වස්තාරයක් යනවා මේක හල්ලාට යන්නේ අනිකන ශක්තිය ක්ලෝරින් වලද වැඩි නෙමෙයි අර මේක වල වැඩි පොඩ අද මේ සමානය වරදින්න පුළුවන් නැහැ සමානය කියන්නේ මේකේ බලන්න අපි අද පළවෙනි ගැන ශක්තිය වෙනස් වෙන්නේ පළවෙනි ගැන ශක්තිය පළවෙනි කාර්යය තියෙන මේ අදලීලා ඉල්ල නැන්නම් අන්ද නැකලා ඉවන්කෝ ඉමන් දැකලා ඊළඟටදී අදන්නේ මේව නෙවෙයි නයන අංගේ අල්ල සුබ සනසෝපා අනිත් ඒවා බෑනේ. ඒ කියන්නේ මේ කාණ්ඩ දෙකේ මෙහිම අලයට වෙන්නේ. අනිත් ඒවාදී එහෙම මේ වගේ නිශ්චිත විචලනයක් දක්වන්නේ නැහැ ඊට. ඒ වැඩි එක මොකද වෙන්නේ? අඩුම එක. අඩුම එකනේ හරිද? සල්පනේ. ක්ලෝරින් නොදීන්නේ. ක්ලෝරින් ya glory udah sih ini ada magnesium sulfur oxygen අතර විද්‍යුත්තාවය ඈ ඔක්සිජන් ඒ වලට බෑ ඊළඟ NO2 H2S අනේ NO2 ගානේ NO2 වල කොහොමද කියන්නේ 134යි ඕන පාඩම් ගන්න එපා. H2S වල කොහොනේ? 92යි. ඔය පාඩම් H2SC වල 92කට වඩා අඩුයි. 91ක් වගේ අඩුයි. ඊට පස්සේ ජලය
24. අන්න ඔක තමයි. අපි ඕන පාඩම් ගන්න නැහැ. ඕන පාඩම් වෙන විදිහට කියනවා. ඒකට බලන්න උත්තර දෙන්න ගේමක් නැහැ. ඒකයි කරන්නේ. ඊළඟට ආලෝක වන්දන වලදී ලෝක වන්දන ප්‍රබලතාව වැඩි වෙනවා. මොකද ලෝක වන්දනේ ප්‍රබලතාව වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන ජලාශයට දෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. සෝඩියම් වලින් ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවා ඉලෙක්ට්‍රෝන ජලාශයට? සෝඩියම් වලින් ඉලෙක්ට්‍රෝන 1යි, ඊසියම් වලින් ඉලෙක්ට්‍රෝන 1යි, ඇලුමිනියම් වලින් ඉලෙක්ට්‍රෝන 3යි. ඒතකොට මෙයාගේ අගයත් මේ ඇලුමිනියම් ධන 3 ගත්තොත් කුඩායි. අරේ කුඩා වෙනවා. මෙයාගේ දැන් එහෙමනේ තියෙනවා නිකන් ගත්තේ. මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 3යි මේ වැඩි. සෝඩියම් ගත්තා නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන ලෝහයෙන් ප්‍රබලතාවය වැඩි. මේ අපි සාමාන්‍යයෙන් හිතා ගන්න බැරි තරම් ප්‍රශ්න කරලා ඇති. බෑ නිකන් මහ දෙයක් නෙමෙයි. ධාතුන් කියන බැලුවම මෙතන තියෙන මේ ප්‍රශ්න ධාතුන් බැලුවොත් මේ ධාතු මේටේ බඩ කියන ප්‍රශ්න කිය සාකච්ඡා කරන්න කියලා. දායකලට විශ්ව සාමාන්‍ය මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඊළඟට 21 පුතේ 21 මොකක්ද? 21 වැඩි. මේ මොනවද? මෙවන මොනවද කියන්නේ? ඕගනික් කරපයක් කියනවා. හරි? ඒ ඇල්කේන වල තියෙන මොන බලද? ලන්ඩන් බල. යන්නේ බලන්න තමයි. අන්නනේ බන්ධන රෝලතාව වැඩි වෙනකොට තාපමාන වැඩි. ඒකට මොබල වන්දනන්ට බලයක් තියෙනවා. ලොකු එකනේ. එනවා CFP ඊට පස්සේ සෝඩියම් පොටෑසියම් කැල්සියම් අතරින් විශාල මායිනිකාරයක් එයා සාමාන්‍ය ආවර්තයේ පළවෙනි එකේ මෙන්න මොකද? එයා වැඩි වෙලා අඩු වෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යන්නේ මොකද වෙන්නේ? ඒකත් විශාල වෙනවා. ඊට ආයතනයේ ලිතියම් කාබන් සෝඩියම් අතර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්තිය ධනාංකයක් ඇති. අනේ උත්තර නයිට්‍රජන් ගාල ඔයගේ ගන්න නාලේ කන්නේ. ඒ වගේ ප්‍රශ්න මේ ඉතරොතනේ. එච්චර ඒවා අහන්නේ නැහැ. 24 පාරමාණු කාක්ෂිකය විස්තර දීමට පිළිගත නොහැකි. පාරමිත කාක්ෂිකයනේ L ml ms එන්න පුළුවන් 1 2 3 වෙන්න පුළුවන්. බිඳුව නම් S L එක නම් P L එක නම් ml වෙනස් වෙන්න නෙවෙයි. L දක්වා බිඳුව. බිඳුව නම් බිඳුව. ඍණ 1 බිඳුව ධන 1. ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1. ms මේ කතිපන කොහොමද? මෙයාට එන්නේ මොකද්ද? ධන භාගීය හෝ ඍණ භාගීය. මොකද්ද වෙන්නේ බැරිද? එන්තුනා L1යි රින් අතරයි L1යි ml ධන දෙකක් එන්න බෑ. මෙයා වෙන්නේ ml එන්න පුළුවන් මත රින් එක කාලේ බිඳුව ධන. හරි?
ඊළඟට ලිතියම් බෙරිලියම් බෝරියම් අතරින් අඩුම දෙවෙනි අයනය කරන ශක්තිය ඊට එන්නනි ශක්ති මට්ටම කොටමන්ගේ ඊටීඑති කාක්ෂික ශක්තිය වන්නේ පළවෙනි එකේ කොච්චර තියෙනවද? n එකේ කොච්චර තියෙනවද? n එකේ තියෙන්නේ s එකේ විතරයිනේ. n දෙකේ s එකයි p එකයි. n තුනේ s3 මෙතන කාක්ෂික එකයි මෙතන එකයි මෙතන 3යි. මෙතන එකයි p වල 3යි d වල අනේ d වල 5යි. S එකයි P එකයි නේ. ඊළඟට සියතේ විශාල මර්ධන කෝණයක් ඇත්තේ DFT ඊළඟට බීටා අල්ෆා ගාමා කියන අතර විශේෂ වැඩිම ක්‍රමයෙන් දක්වන්නේ බීටා. ඒ කොටනේ බීටා. මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වලින් අතරින් ප්‍රබලතම ඔක්සිආරකය. ඔක්සිආරකය ඒව තාමවත් උන්නේ නැහැ. ඔක්සිආරකය කියන්නේ ඔක්සිකරණය වෙන්න ඒ විදුලි රසායනයේ ඒවා තාම නැති මැග්නීසියම් තමයි. මැග්නීසියම් ඊට පස්සේ බීටා ගාමා ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන අතරින් නියස්තිය වැදගත්කම සංකේතය මොනවායි?